ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා ස්මාර්ට් ආර්ටස් ඇකඩමි අප විසින් ගෙනෙන මයිකෝසොප් වර්ඩ් පාඨමාලාවේ දෙවැනි වීඩියෝව සමඟ අපි ඉස්සරහට කතාගෙන යමු. කලින් නවත්තු පාඩමින්දන් ඉස්සරහට. හරි, අපි වර්ඩ් එක ඕපන් කරගමු. වර්ඩ් එක ඕපන් කරාට පස්සේ අපි කලින් පාර කරගත්තු ෆෝමැටින් ටිකක් තියෙන මෙතන. අපි එතනදී කතා කරා කොපි කරන විදිය, පේස්ට් කරන විදිය, කට් කර පිළිබඳව කතා කරා. කට් කරන විදිය අපිට කතා කරන්න බැරුණා. යම කරගන්න ඕනි නම් පාඩම මොනවා හරි ඡේදයක් යම් අවශ්‍ය කොටසක් කට් කරගන්න ඕනි නම් අපිට කරන්න පුළුවන් මෙන්න මෙහෙම. ඒ අවශ්‍ය කොටස සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරාට පස්සේ මේ කට් කියන එකෙන් අපිට කට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙතනින් අපිට කට් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අවශ්‍ය කොටස අපිට සිලෙක්ට් කරලා control x ප්‍රෙස් කිරීමෙන් අවශ්‍ය කොටස අපිට කට් කරගන්න පුළුවන්. ඒත් එක මේ අවශ්‍ය කොටස අපිට paste කරන්න නම් ඔයාලා දන්නවා control v ප්‍රෙස් කරපුවාම අපිට ඒක paste කරගැනීමේ හැකියාව තිබෙනවා. හරි. අපි මොනවා හරි කොටසක් ඡේදයක් නැත්නම් පැරග්‍රාෆ් එකක් මාතෘකාවක් හෙඩ්ලයින් එකක් මේ මොකක් හරි ඒ විදිහට වෙනස් කරාට පස්සේ අපිට ඒක අවශ්‍ය කරන චේන්ජින් ටික ෆොන්ට් සයිස් ඒ ආදී වෙනස්කම් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මේක බෝල්ඩ් කරලා ඉටලික් කරලා අන්ඩර්ලයින් කරනවා. ඊට පස්සේ කලර්ස් එක විදිහට රෙඩ් කලර්ස් ග්‍රීන් කලර්ස් එක යොදාගෙන මේකට අපි දාමු සෙවනැල්ලක් නැත්නම් අපි පොඩි ටෙක්ස්ට් ඉෆෙක්ට් එකක් යොදාගමු. මේ විදිහට චේන්ජ් කරලා විදිහට අපිට වෙනස් කරගන්න පුළුවන්. මේක සෙන්ටර් ලයින් කරගමු. සෙන්ටර් ලයින් කරලා ඊට ඔයාලට වෙන මේකට රිෆ්ලෙක්ෂන් එකක් දාගමු. රිෆ්ලෙක්ෂන් එකක් දෙන්න. මෙතෙන්ට ගිය අපිට අවශ්‍ය කරන රිෆ්ලෙක්ෂන් එක බලන්න. ඒක හොඳයි. එහෙම රිෆ්ලෙක්ෂන් එක දෙන්න දුන්නා. හරි. ඒ ටික ඔයාලා දන්නවා. දැන් ඔයාලට හිතෙනවා මෙන්න මේ අදාළ කොටසට ඔයාලට හිතෙනවා මෙන්න මේ කොටස සෙන්ටර් ලයින් කරලා මේකේ ඡේද අතර ලයින්ස් වල ස්පේස් එක චේන්ජ් කරන්න. කොහොමද අපි කරන්නේ? මේ අවශ්‍ය කොටස සිලෙක්ට් කරලා මෙන්න මේ පැරග්‍රාෆ් සෙක්ෂන් එකේ තියෙන මෙන්න මෙතනින් අපිට අවශ්‍ය ආකාරයට මේක වෙනස් කර ගැනීමේ හැකියාව හම්බ වෙනවා. එහෙම නැත්නම් මේකේ සමස්ත ලයින් ස්පේසින් ආදී කොටස වෙනස් කරගන්න මෙන්න මේ ලයින් ස්පේසින් ඔප්ෂන් වලට ගිහිල්ලා මෙතනින් අපිට ඒ අවශ්‍ය කරන වෙනස්කම් ටික left side එකෙන්ද right side එකෙන්ද ඒ වෙනස්කම් කරගන්න පුළුවන්. ස්පේසින් ටික මෙතනින් change කර ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් ස්පේස් එක ලයින් අතර තියෙන ස්පේස් එක පළවෙනි ඡේදයෙන් දෙවෙනි ඡේදය අතර තියෙන ස්පේස් එක ඒ විදිහට වෙනස් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් after කියන මේ කොටසින් අපිට පුළුවන් ඒ කියන්නේ ඒ අදාළ සිලෙක්ෂන් එක දීලා තියෙන කොටසෙන් යට තියෙන කොටස අපිට වෙනස් කර ගැනීම නැත්නම් එතන තියෙන ස්පේස් එක අපිට තියාගන්න හැකියාව තියෙනවා. මෙතනින් මේ විදිහට අපිට වෙනස්කම් කර ගැනීම හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාලට ඒ ටික තමයි මෙතන අපිට චේන්ජ් කර ගැනීම හැකියාව තියෙනවා. ලයින් ස්පේස් එක අපිට මෙතෙන් චේන්ජ් කරන්න පුළුවන්. ඔයාලට කොහොමද තියාගන්නේ? සිංගල් ලයින් එකක්ද? ඩබල් ලයින් එකක්ද? ලිස්ට් වශයෙන් ওই විදිහට අපිට අවශ්‍ය කරන විදිහට අපිට ලයින් ස්පේස් එක අපිට මෙතෙන් තියා බලන්න. නැත්නම් අපිට මෙතෙන් චේන්ජ් කර ගැනීම හැකියාව තියෙනවා. මේ ආකාරයට මේ arrow key මත ක්ලික් කිරීමෙන් ඔයාලට ලයින් ස්පේස් එක චේන්ජ් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ line and page break දෙන්න පුළුවන් මේ ස්ථානේ. නැත්නම් ඉස්සරහට අපි ඉගෙන page breaking කරන විදිය ගැන ඉස්සරහට කතා කරමු. හරි. ඔයාලට මේ කොටස දැන් තේරෙනවා ඇති. ඊගාවට ඔයාලට හිතෙනවා මෙන්න මේ අදාළ කොටස ඔයාලට මේක වටේට මාජින් එකක් දාලා නැත්නම් බෝඩර් එකක් දාගන්න ඕනි කියලා හිතනවා. උදාහරණයක් විදිහට අපිට කොටු කරගන්න ඕනේ. රාමුවක් දාගන්න ඕන. මෙන්න මේ අයිකන් එක මත ක්ලික් කරලා ඔයාලට all borders මත ක්ලික් කිරීමෙන් ඔයාලට මේ වටේට බෝඩ් එකක් දාගන්න පුළුවන්කම හම්බ වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔයාලට මේ බෝඩ් එක දාපු අදාළ සිලෙක්ෂන් එක දීපු කොටස කලර්ස් කරගන්න ඕනේ නම් මේ විදිහට ෂේඩින් එකක් දී ගැනීමේ ෂේඩින් එකක් ලබා දෙන්න මෙන්න මෙතනට ගිහලා. දැන් මෙතන මම ඩිෆෝල්ට් දුන්නේ නිල් පාටනේ. බ්ලූ කලර් එක දුන්නේ. ලයිට් බ්ලූ එක දුන්නේ. ඔයාලට මේක චේන්ජ් කර ගැනීමේ හැකියාව තියෙනවා.
ඔය මේ මෙතන ක්ලික් කිරීමෙන් ඔයාලට අවශ්‍ය කරන කලර්ස් එකක් දීලා වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. දැන් ඒකත් තේරෙන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. හරි. මේ පැරග්‍රාෆ් වල ඔයාලට තියෙනවා. දැන් මම ඒක තේරුම් කරලා දෙන්න ඔයාලට මේ ඡේද ටිකක් කඩා ගන්න. ලොරම් ෆිල්ම් කියන කොටසම සිලෙක්ට් කරලා අරගෙන අපි එක වෙනස් කරගමු. මේ විදිහට දාගන්න. ඔයාලට ඕනි මෙන්න මේ කොටස විශේෂ ලකුණු කරගන්න නැත්නම් බුලට්ස් යොදා ගන්න. බුලට්ස් යොදා ගන්න නම් මෙන්න මේ බුලට් අයිකන් එක මත ක්ලික් කරලා ඔයාලට බුලට්ස් යොදා ගන්න පුළුවන්. ඔයාලට මේ බුලට් යොදා ගැනීමේදී මේක ක්ලික් කරපුවම අපිට ඩිෆෝල්ට් එන විදිහට තමයි මෙහෙම බුලට් අයිකන් එක වැටෙන්නේ. ඔයාලට ඕනි වෙනවා දැන් මම මේක තව ටිකක් ලොක් කරලා පෙන්නන්නම්. මේක චේන්ජ් කරගන්න. ඔයාලට මෙන්න මෙතනින් අවශ්‍ය විදිහට අපිට ඒ අවශ්‍ය කරන බුලට්ස් එක යොදා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි. මෙන්න මේ චේන්ජ් ලිස්ට් ලෙවල් එකට ගියාම මේකකින් එක වෙනස් කර ගැනීමේ හැකියාව අපිට හම්බ වෙනවා. ඔය වෙනස් කරගන්න පුළුවන්. සාමාන්‍ය අපි ඩිෆෝල්ට් මේ විදිහට දාලා මේක අවශ්‍ය ආකාරයට අපිට වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ කොටස නම්බර්ස් කරගන්න ඕනේ නා. මේක අවශ්‍ය කොටස සිලෙක්ට් කරලා මෙන්න මෙතනට ගිහිල්ලා අපිට අවශ්‍ය කරන නම්බර් ආදිය ලබා දීමේ හැකියාව තියෙනවා. හරි. දැන් ඔයාලට මේක මෙන්න මේ විදිහට තියෙනවානේ. දැන් ඔයාලට හිතනම් මේක left side right side එකට අලයින් කරගන්න ඕන. තව ටිකක් එහාට යවා ගන්න ඕන. කොහොමද අපි මේක කරන්නේ? මෙන්න මෙතනින් අපිට increase decrease කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඉන්ඩෙන්ට් එක ඩිස්ක්‍රීස් කරන්න පුළුවන්. ඉන්ඩෙන්ට් එක ඉන්ක්‍රීස් කරන්න පුළුවන්. දැන් ඉන්ක්‍රීස් කරපුවම මොකක්ද වෙන්නේ? මෙහාට මෙහාට යනවා. ඩිස්ක්‍රීස් කරපුවම මෙහාට මෙහාට එනවා. හරි. ඒකත් ඔයාලට පැහැදිලි වෙන්නේ නැත්. දැන් ඔයාලට මෙන්න මෙතන අයිකන් එකක් තියෙනවා. දැන් මේ අයිකන් එක මත ක්ලික් කිරීමෙන් ඔයාලට මොකක් හරි අපිට ඕඩර් එකකට දැන් මේ කොටස ගත්තට පස්සේ මේකේ ඕඩර් එකක් වෙනම දෙන්න පුළුවන්. ඒකත් එක ටැබ් ක්ලික් කරපුවාම අවශ්‍ය ආකාරයට අපිට වෙනස් කරලා ගන්න පුළුවන්. ඒ විදිහට. ටැබ් අයිකන් එක ක්ලික් කරලා ඒ මත වෙනස් කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මෙහෙම ටැබ් අයිකන් එක ක්ලික් කරලා මොනවා හරි ටයිප් කරලා ආයෙ ඔය දුන්නම්. පැහැදිලි නේද? ඒ විදිහට අපිට මොකක් හරි ඕඩර් එකකට මොනවා හරි හදනවා නම් ડોකියුමන්ට් එකේ හදනවා නම් ඒ විදිහට තමයි අපිට වෙනස් කර ගැනීමේ හැකියාව තියෙන්නේ. හරි අපි ඉස්සරහට යමු. ඒ ටික තමයි මෙතනින් අපිට කතා කරන්න තියෙන්නේ. ඊළඟට ඔයාලට මේ border and shading කියන මෙන්න මේකින් අපිට table එකක් draw කරගන්න පුළුවන්, grid එකක් open කරගන්න පුළුවන්. මේ විදිහට අපිට වෙනස්කම් කරගන්න පුළුවන්. අපි border and shading වලට යමු. border and shading වලට ගියාට පස්සේ ඔයාලට අපි මේ page එකට යමු. border and shading වලට ගියාට පස්සේ ඔයාලට මේකේ borders වල කරගන්න පුළුවන් කොටස් වෙනස්කම් ටිකක් තියෙනවා. උදාහරණයක් විදිහට අවශ්‍ය page එකට දානවා අපිට ඕනි වෙනවා border එකක් දාන්න. ඒ සඳහා මෙන්න මේ borders වලට ගිහිල්ලා මේ ක්ලික් කිරීම මතින් අපිට අවශ්‍ය කොටසට පමණක් මෙන්න මේ කොටසට පමණක් අපිට මේ බෝඩ් එකක් දාගන්න ඕන. මෙන්න මේ කොටස අපිට බෝඩර් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මුළු page එකටම දාන්න ඕනි කියලා හිතනවා. එහෙනම් මෙන්න මෙතන තියෙන page border වලට ගිහිල්ලා box එකක් open කරලා shadow හරි මෙතනින් අවශ්‍ය කරන විදිහට අපිට ඒක වෙනස් කරලා අපිට මුළු page එකටම page border එකක් ලබා දෙන්න පුළුවන්. දැන් හරි. page border එකක් දුන්නට පස්සේ ඔයාලට මේකේ තව දේවල් වෙනස් කරගන්න ඕනේ. එහෙනම් මෙතනම ඔයාලට තියෙනවා අවශ්‍ය කරන වෙනස්කම් changing ටික කරගන්න පුළුවන්. එහෙනම් page borders වලට ඇවිල්ලා මේ border එකේ line එකේ width එක
වෙනස් කරගන්න පුළුවන් මෙතනින් ඇවිල්ලා width එක වෙනස් කරගන්න පුළුවන් colors එක change කරගන්න පුළුවන් මෙතනට ඇවිල්ලා colors එක දාන්න ඊට පස්සේ ඔයාලට ඕන නම් ඒකට ආර්ට් එකක් දෙන්න පුළුවන් මෙතනින් අපිට අවශ්‍ය කරන ආර්ට් එකක් තෝරගෙන දෙන්න පුළුවන් උදාහරණයක් විදිහට මම මෙන්න මේ ආර්ට් එක දෙන්නම් බලන්න ඊට පස්සේ මේ විදිහට මෙතනින් මේ size එක පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන් මේ විදිහට මේ ඔප්ෂන් වලට ගියාට පස්සේ මෙතනින් මේ මාජින් එකේ වෙනස්කම් කරන්න පුළුවන් ටොප් එකෙන් කොච්චර ප්‍රමාණයක් වෙනස් කරගන්න ඕනිද ඒ විදිහට මාජින් එක මෙතනින් වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා බොටම් එකකින් ඒ විදිහට ඒ වගේම මේක මෙෂර් කරගන්න පුළුවන් අවසාන පේජ් එකට අනුව ඒ විදිහට මෙෂර් කර ගැනීමේ හැකියාව මෙතන තියෙනවා. හරි. ඒ විදිහට තමයි මේ වෙනස්කම් ටික අපිට කරගන්න පුළුවන්කම හම්බ වෙන්නේ. ඔයාලට මෙන්න මෙතනින් අවශ්‍ය විදිහට ඔයාලට මුළු පේජ් එකටම දාන්න නැත්නම් මෙන්න මෙතනින් අවශ්‍ය කරන බෝඩර්ස් ටික අපිට සිලෙක්ට් කරලා හදා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට සමස්ත බොක්ස් එකක්ම ඕපන් කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මේක අයින් කරලා මේ ටික දාපුවාම ඔය බලන්න. මේ පැත්තට බෝඩ් එක එන්නේ නැහැ. මේ දෙපැත්තට විතර බෝඩර්ස් ඇවිල්ලා ඒ විදිහට වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. හරි. ඔයාලට ඒක හරියන්නේ නැහැ. ඔයාලට හිතනවා නෑ මේක දාන්න ඕන බොක්ස් එකක්ම දාන්න. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? මෙතන border and shading වලට ගිහිල්ලා page borders වලට ඇවිල්ලා මෙතන බොක්ස් එකක් ඕපන් කරගන්න පුළුවන්. ඕපන් කළා මෙතනින් මේ විදිහට අපිට යොදන්න පුළුවන්. හරි. ඔයාලට දැන් මේකේ margin එකේ size එක පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනි කියලා හිතෙනවා. කොහොමද කරන්නේ? මේ විදිහට ගියා. මේ custom වලට ගිහිල්ලා නෑ මෙතනින් page borders වලට ඇවිල්ලා ඔප්ෂන් වලට ගිහිල්ලා මෙතනින් අපිට මාජින් එක වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම නැතිනම් ඔයාලට මෙහෙම වැඩක් කරන්න ඕන මොකද්ද? page borders වලට ඇවිල්ලා අවශ්‍ය කොටස දැන් මේක ක්ලික් කරලා අයින් කරන්න පුළුවන්. කොහොමද අයින් කරන්නේ? ආයෙ මේක අයින් කරන්න ඕන නම් borders වලට ගියා page borders වලට ආව none දීලා මේක සම්පූර්ණ අපිට අයින් කරගන්න පුළුවන්. ඔයාලට හිතෙනව නෑ page border එක සම්පූර්ණ ඕනේ නෑ. මෙන්න මේ කොටසට විතරයි අපිට දාන්න ඕන. කොහොමද ඒ කරන්නේ? මේ page එකට first page එකට විතරයි අපිට border එකක් දාන්න. එහෙනම් ඒ කරගන්න තියෙන්නේ page and border and shading වලට ගියා page borders වලට ආවා. ඔයාලා දාලා box එක open කළා. ඔයාලට මෙන්න මේ apply to කියලා තියෙන්නේ. මෙන්න මේ apply to කියන එකට ගිහිල්ලා this section කියන මෙන්න මේ කොටසට හෝ first page only කියන දැන් පළවෙනි page එකට විතරයි නා. මෙන්න මේකට ක්ලික් කරලා ඒ open කරන්න. එතකොට පළවෙනි page එකට විතරයි අපිට board එක ආවේ. අන්න ඒ විදිහට තමයි අපිට ඒක ඒ ටික වෙනස් කරගැනීමේ හැකියාව තියෙන්නේ. ඊගාවට ඔයාලට හිතෙනවා table එකක් draw කරන්න. කොහොමද? දැන් ඔයාලට හිතෙනවා මෙන්න මේ කොටසට table එකක් draw කරගන්න ඕන. මෙහෙම අපිට පුළුවන්. මෙන්න මේ විදිහට ඇඳගෙන සිලෙක්ෂන් එකක් දීලා අපිට page එකක් board එකක් හොඳ ගන්න. ඒ විදිහට. එහෙම කරගැනීමේ හැකියාව තියෙනවා. දැන් උදාහරණයකට මේ කොටස අපි දාමු. ඔය සිලෙක්ෂන් එකක් දීලා එතන board එකක් ඇඳගත්තා. ඒ විදිහට. මම හිතනවා මේ කොටස ඔයාලට වඩාත් හොඳට පැහැදිලි වෙන්න දී කියලා. table layer දැන් අපි මොකක් හරි table එකක් ඇඳලා පස්සේ ඒකේ තියෙන අදාළ කරන වෙනස්කම් සිදු කරන්න පුළුවන් මෙන්න මේ table layout කියන කොටසට ආව නැත්නම් table designing වලින් පුළුවන් table layout කියන මෙන්න මේ කොටස් දෙක open වුණාට පස්සේ ඔයාලට අවශ්‍ය කරන වෙනස්කම් සිදු කිරීම ටික මෙතනින් අපි සිදු කර ගැනීමට හැකියාව ලැබෙනවා. අපි මේව ගැන තව ඉස්සරහට කතා කරනවා. එහෙනම් අපි අදට මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඉස්සරහට කතා කරමු මේ home tab එකේ තියෙන මේ කොටස අදාළ කොටස අපි දැන් කතා කළා. ඉස්සරහට අපි මේ ගැන කතා කරමු. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්. එහෙනම් අපි අදට මෙතනින් නතර වෙන්න. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.